බිස්නස් ඇඩ්වයිස් ජූනියර් channel එකෙන් අද දවසේ ඉඳලා අපි අලුත් වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක තමයි හැම ෆ්‍රයිඩේටම අපිට ගොඩක් සුවිශේෂී දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් සුවිශේෂී පුද්ගලයා ඔයාගේ ගෙදරටම එක් කරගෙන එන එක. ඉතින් අද දවසේදී අපිත් එක්ක දැනුම බෙදා ගන්න එකතු වෙන්නේ අන්තර්ජාතික වශයෙන් ආයතන ගණනාවකට ලීන් මැනේජ්මන්ට් ගැන උපදේශන සිදු කරන පුද්ගලෙක්. මේ ලීන් මැනේජ්මන්ට් කියන්නේ ටොයෝටා වගේ ආයතන ගොඩක් දියුණු වෙන්න බලපාපු දෙයක්. ඉතින් අද අපිත් එක්ක දැනුම බෙදා ගන්න එකතු වෙන්නේ දර්ශන බී රත්නායක මහතා. මුලින්ම ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මුලින්ම ඔබතුමාට අපිට කියලා දෙන්න පුළුවන්ද මොකක්ද මේ ලීන් තින්කින් කියන්නේ වගේම ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. බොහොම ස්තුතියි සේතුලි. ඒ වගේම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් එකට මට ආරාධනා කරාට මේ වගේ වැඩසටහනකට. ඉතින් ඔය අහපු ප්‍රශ්න දෙකක් එතන ඇහුවා නේද? පළවෙනි එක තමයි මොකක්ද මේ ලීන් තින්කින් කියන්නේ කියන එකයි කොහොමද පාසල් පාසල් යන ඕගොල්ලන් වගේට කොහොමද මේක බලපාන්නේ කියන එක නේ. හරි. අපි ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නෙම උත්තර දීලා ඉන්නන්නේ. රයිට්. පළවෙනි එක තමයි මොකක්ද මේ ලීන් තින්කින් කියන්නේ කියන එක. අර ඔයා පටන් ගත්තා වගේ සේතුලි ලීන් කියන එක ටොයෝටා එකෙන් තමයි මුලින්ම ආරම්භ කරේ. හරි. එතකොට ඒගොල්ලන් මොකක්ද මේ ගෙනාපු concept එක? එහෙනම් මේ thinking එක කියන්නේ කොහොමද අපේ යම්කිසි result එකක් ගන්න අපි කොහොමද වඩාත් ඵලදායී විදිහට අපේ ක්‍රමශිල්ප හදාගෙන අපේ වැඩසටහන් වල තියෙන නැත්නම් අපි කරන ක්‍රියාවලි වල තියෙන නාස්තීන් අවම කරගෙන යන්නේ කියන එක තමයි මේකෙන් ඉස්ලාම් ගෙනාවේ. හරි. එතකොට මොකක්ද මේ ප්‍රතිඵලයක්නේ අපි ගන්න ඕනේ. දැන් පාසල් ශිෂ්‍යයා හැටියට ඕගොල්ලන්ට තියෙන්නේ result එක ගොඩක් අයට ඕගොල්ලන් ફોකස් කරන විභාගේ සම්බන්ධයෙන් නේද? ඒතකොට ඒකට කොහොමද හොඳම ප්‍රතිඵලයක් ගන්න අපි අවම මහන්සියකින් සහ අවම කාලෙකින් වැඩ කරලා කියන එක. හරි. ඉතින් ඒක තමයි මේ ලීන් කියලා එක බොහොම සරල විදියට අපි ඕගලන්ගේ ලෙවල් එකෙන් කිව්වොත් කියන්නේ කියන එක. හරි. එතකොට කොහොමද මේක අපි අධ්‍යාපනයට නැත්නම් ඕගලන්ට නේ පාසල් යන අයට කොහොමද මේක පාවිච්චි කරන්නේ දෙවෙනි ප්‍රශ්නේ. හරි. එතකොට මේ concept එකේදී අපි ගත්තොත් අපි මුලින් ගත්තා වගේ අපි දැන් අධ්‍යාපනය කියන එකෙන් අපි සමාජයක් හැටියට නැත්නම් වැඩිහිටියෝ හැටියට අපි බලාපොරොත්තු වෙන එකක් තමයි විභාගේ පාස් වෙන එක විතරක් නෙමෙයි. අපේ පැත්තෙන් තියෙනවා රටක් හැටියට කොහොමද හොඳ පුරවැසියෙක් හදන්න කියන එකත් අපේ පැත්තෙන් බලාපොරොත්තු වෙන වැඩිහිටියෝ හැටියට සහ රටක් හැටියට. හරි. හැබැයි ඕගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් අපිත් ශිෂ්‍යයෝ ඉන්න කාලේ අපිට වැදගත්ම දේ තමයි කොහොමද විභාගේ පාස් වෙන්නේ කියන එක. ඒක තමයි අපේ ඉලක්කය නේද? හරි. එහෙනම් මෙන්න මේ වගේ ඉලක්කයකට යනකොට කොහොමද අපේ වැඩසටහන් හදාගන්නේ කියන එක හරි වැදගත් වෙනවා ලීන් ක්‍රමයට. ඒකට පාසල් යන කෙනෙක් හැටියට අපි සාමාන්‍යයෙන් වැඩ කටයුතු දෙකක් කරනවානේ. එකක් තමයි අපි විභාගේ පාස් වෙන්න ඕනේ. ඒක ફોකස් කරන් අපි යනවා. දෙවෙනි එක තමයි තවත් කට්ටියක් තවත් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරනවානේ. සමහර අය ක්‍රීඩා කරනවා ඉස්කෝලේ යන කාලේ නේද? ඒකට ඒ වලට සහභාගී වෙනවා. තවත් තරඟ තියෙනවා. ඉතින් ඔය දෙකනේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් වගේ අය ඉස්කෝලේ යනකොට කරන්නේ. හරි. ඉතින් ඒකෙදී අපි එහෙනම් බලමු කොහොමද මේකට ලීන් කියන ක්‍රමශිල්පය භාවිතා කරන්න කියන එක. හරි. අපි ඉස්සෙල්ලාම බලමුකෝ ඕගොල්ලන්ගේ විශේෂයෙන්ම තියෙන එක තමයි කොහොමද විභාගයකට හරි ලෑස්ති වෙන්නේ. ඒකනේ වගේ රිසල්ට් එක අපි O level ගත්තම හොඳට පාස් වෙන්න ඕනි කියනවා. A level ගත්තම හොඳට පාස් වෙන්න ඕනි කියලා තමයි අපේ ඉලක්කය තියෙන්නේ නේද? අන්න එතකොට අපි බලමු මේ හැමදේම හැඳලා තියෙන්නේ කාලයක් එක්ක. දැන් අපි හිතමුකෝ A level ගත්තම අපි කියනවා තව මාස 3යි තියෙන්නේ කියලා. එහෙමනේ. එතකොට අපි මේ කාලයත් එක්ක තමයි අපි යම් කිසි දෙයක් අපි කරන්න වෙන්නේ. පාඩම් කරන්න වෙන්නේ නේද? අපිට ફોකස් කරන්න වෙන්නේ, ගණන් හදන්න වෙන්නේ මෙන්න මේ කාලයත් එක්ක. ඒකට ඇත්තටම ලීන් වල කතා කරන්නේ මේ තියෙන කාලයත් එක්ක කොහොමද අපි හොඳම ඵලදායී විදියට වැඩ කරන්නේ. ඒකට ඒක වැඩ නොකරන්න අපිට හේතු ටිකකුත් තියෙනවා. ඒ නොකරන්න හේතු තමයි එහෙම නැත්නම් අපිට ඕනීද වැඩ නොකරන හේතු වලට තමයි අපි කියනවා ලීන් වල නාස්ති කියලා කතා කරනවා. අපි ඉංග්‍රීසියෙන් වේස්ට් කියලා කියනවා. හරි. අපි හිතමුකෝ දැන් ඔයාට තියෙන්නේ මාස 3ක් විභාගයට ලෑස්ති වෙන්න. ඒතර ඔයාට තියෙනවා ඒකක් ගන්න තමයි ඕනි අපිට ඔන්න. රයිට්. එතකොට මේ මාස 3ේදී ඒකක් ගන්න පළවෙනි දේ තමයි අපිට හොඳ ප්ලෑන් එකක් තියෙන්න එපයි. අපි වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒතර ඔයාගේ පරමාර්ථය තමයි ඒකක් ගැනීම. ඒක තමයි රිසල්ට් එක. ඒතර ඒකක් ගන්න දැන් අපි කරන දේවල් තමයි අපි කියනවා අපේ ඇක්ටිවිටීස් ටික කියලා. අපි කරන්න ඕනි වැඩ. ඉතින් මොනවද අපි කරන්න ඕනි? එකක් තමයි පාඩම් කරන්න තියෙනවා. ඉස්කෝලේ යන්න තියෙනවා. ටියුෂන් සමාට යනවා. ඉතින් ටියුෂන් යන්න තියෙනවානේ. ඉතින් ඔය වගේ වැඩ තමයි විභාගයට කරන්න තියෙන්නේ. ඔන්න එතකොට මේ වැඩ ඉස්සල්ලාම කරන්න ඕනේ අපි කරන වැඩ උදේ නැගිට වෙලේ ඉඳලා හවස නිදා ගන්න වෙනකන් වැඩ ගොඩක් කරනෝනේ. නැගිටිනවා, මූණ හොදනවා, ඇඳුම් ඇඳ ගන්නවා, කනවා, ඉස්කෝලේ යනවා, පාඩම් මේ අහන් ඉනවා ගුරුවරුන්ගේ.
ආයෙ බස් එකේ ගෙදර එනවා, ආයෙ නිදා ගන්නවා, සෙල්ලමක් කරනවා, ආයෙ පාඩම් කරනවා. ඔන්නෝම වැඩ ටිකක් නේද අපි උදේ ඉඳන් හවස වෙනකම් කරන්නේ. රයිට්. එතකොට මේ වැඩවල මොන වැඩ ටිකද අපේ විභාගෙට අදාළ වෙන්නේ කියලා ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ උදේ නැගිටින එක, දත් මදින එක, කණ එක. ඒ ටික විභාගෙට කෙලින්ම සම්බන්ධයක් නැහැ අපිට. හැබැයි අපි අර ඉස්කෝලේ යන එක, පාඩම් කරන එක, ක්ලාස් යන එක, ගණන් හදන එක, ඒ ටික විභාගෙට කෙලින්ම සම්බන්ධයිනේ ලකුණු ගන්න එකට නේද? ඒකට අපි ওই දවසේ වැඩ ගත්තම කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. බෙදෙනවනේ. එක වැඩ කොටසක් කියනවා විභාගෙට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන සහ ඒවා කිරීමෙන් විභාගයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති වෙන වැඩ ටිකක් කියලා කියනවා. මේ වැඩවලට අපි කියනවා ලීන් වල යනුව value added work කියලා. වටිනාකම් එකතු කරන ක්‍රියා. තව ටිකක් තියෙනවා ටීවී බලන එක, Facebook බලන එක, කන එක නේද? ටිකක් වෙලා නිදාගෙන ඉන්න එක. මේවට අපේ විභාගයේ ප්‍රතිඵලයට බලපාන්නේ නෑනේ. ඒවා කරා කියලා නේද? ඒතකොට ඒවට අපි කියනවා non value added activities කියලා. එහෙම නැත්නම් වටිනාකම් එකතු නොකරන ක්‍රියාවන් කියලා. අන්න ඒවට තමයි අපි තවත් විදියකින් කියන්නේ waste කියලා. හරි නේද? අන්න එතකොට අපි ඉලක්කයට තමයි අපි දවස plan වෙන්නේ. එතකොට අපේ දවසේ උදේ ඉඳන් හවස වෙනකම් කරන වැඩ තියෙනවා. වටිනාකම් එකතු කරන වැඩ ටිකක් තියෙනවා. වටිනාකම් එකතු කරන්නේ නැති ටිකක් තියෙනවා. හරි. එතකොට අපි ශිෂ්‍යෙක් හැටියට අපි කරන්න ඕනි. අපි අර විභාගයට නම් අපි මූණ පාන්න බලාපොරොත්තු වෙන ඉතර මාස දෙක තුනේ ඉස්සලාම අපි දැනගන්න ඕනි මොනවද මම දවස පුරා කරන වැඩ මගේ විභාගයේ ඉලක්ක කරගත්ත ඒවා. ඒවට අපි කියනවා වටිනාකම් එකතු කරන ක්‍රියා. value added ඉංග්‍රීසියෙන්. ඒකම අපි බලා ගන්නවා මොනවද මම කරන වැඩ වටිනාකම් එකතු නොකරන ඒවා. non value added. ඒතර පළවෙනි දේ තමයි අපි කරන්න ඕනි. මෙන්න මේ වැඩවලින් අපි බෙදා ගන්නවා මොනවද value added මොනවද non value added කියලා. අර non value added එහෙම නැත්නම් waste කියන ටික අපි හැමීට අඩු කර ගන්න ඕනි මේ ඉතුරු කාලය තුල. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොනවද? value අන්න හරි value added ඉතුරු වෙන්නේ. අන්න ඒ ටික තමයි ප්‍රයෝජනවත් වෙන්නේ exam එකට විභාගෙට මුහුණ දෙන්න. හරි. එතකොට ඔය අහපු එක තමයි right. එහෙනම් අපි ඉස්සලාම ස්ටුඩන්ට් කෙනෙක් හැටියට අපි ඉස්සලාම කරන්න ඕනේ මගේ තියෙන වැඩවල non value added ටික අඳුර ගන්න එක. ඔන්න එතකොට ඔයාට අහුවේ ඔය ටික ලිව්වොත් එහෙම දවසේ TV බලන එක, බස් එකේ පැයක් යන එක, right? Facebook එකේ ඉන්න එක, WhatsApp message දාන එක. මෙන්න මේ වගේ තියෙන මේක directly සම්බන්ධ වෙන්නේ නැහැ විභාගෙට. අන්න ඒවා අඳුරගෙන ඒවා එක්ක අඩු කරන්න ඕනේ එක්ක අයින් කරලම දාන්න ඕනේ මේ කාලෙදී. ඔන්න ඕක තමයි පළවෙනියටම කරන්න ඕනේ වැඩ. එතකොට අපිට උදේ නැගිටලා ලෑස්ති වෙන්න පැය දෙකක් යනවනම් කොහොමද අපි මේක අඩු කරගන්නේ? පැයකින් කරන්න පුළුවන්ද? එහෙම වුණොත් අපිට පැයක් ඉතුරු වෙනව නේද? ඒ ඉතුරු වෙන එක පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි දවසට ටීවී දැන් බලන පැය දෙකක්. ඕක පැයකට අඩු කරොත් අපිට තව පැයක් ඉතුරු වෙනවනේ. ඒ පැය පාවිච්චි කරන්න පුළුවන්. අර පාඩම් කරන්න හෝ නැත්තම් YouTube එකේ වුණත් කමන්නේ බැලුවට අධ්‍යාපනයේ සම්බන්ධ දෙයක්. හරි. අන්න එහෙම කරලා අපේ මේ පැය 24 පුළුවන් තරම් අපි හදාගන්න ඕනි value added දේවල්ට ඔයාගේ විභාගෙට. වටිනාකම් එකතු කරන ක්‍රියාවලට. ඒ නිසා අපි දැනගන්නත් ඕනි වටිනාකම් එකතු කරන ක්‍රියා මොනවාද කියලා දැනගන්න ඕනි. ඒ තමයි ඔයාගේ විභාගෙට හරියටම සම්බන්ධ වෙන දේවල්. ඒක තව කෑල්ලක් මම පොඩ්ඩක් ඇඩ් කරන්නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙද්දි. දැන් අපි හිතනවා අපි පාඩම් කරන එක value addedම කියලා. එතන value added. ඒතර පාඩම් කරන එකේ ඇසෙත් පොඩ්ඩක් අපි බලමු මෙහෙම. දැන් ඔන්න පාඩම් කරනවා කියන්නේ ඉස්සලාම අපි notes ටික පොත් ටික පාඩම් ටික හොයාගන්න ඕනි. ඊට පස්සේනේ අපි පාඩම් කරන්නේ. ඒතර අපි පැයක් අයින් කරොත් මේ පාඩම් කරනවා කියන එකේදී ඒකෙත් අපි බලමු ඇත්තටම මම මේක ඇසි පාඩම් කියලා කොච්චර වෙලා කරනවද? ඒක ඇසි අර පොත් ටික හොයාගන්න කොච්චර වෙලා යනවද? දැන් හිතන්නකෝ පැයක් අපි 8 ඉඳන් 9 වෙනකම් පාඩම් කරලා දාගෙන plan කරගෙන 8යි කාල වෙනකම් අපි කරන්නේ පොත හොයනවා, notes වෙනවා, පෑන් හොයනවා, ලියාගන්න notes හොයනවා නම් අපි ඇත්තටම පාඩම් කරලා තියෙන්නේ විනාඩි 45යි. පැයක් වෙන් කරාට අපේ එතන value added ඒවා තියෙන විනාඩි 45යි. ඊටු පැය කාලම තියෙන්නේ වටිනාකම් එකතු වෙලා නැහැ. අපි හැබැයි හොයාගෙන තියෙනවා. ඒත් අපි ඒ වලදී බලන්න ඕනේ කොහොමද අපි ඒ වගේ කාලයක් අඩු කරගන්නේ. ඒක වැදගත්නේ. රයිට්. එතකොට පොත් හොයන එක ඇයි මම පැය කාලක් ගත්තේ මට අදාළ පොත් ටික හොයන්න. අපිට යම්කිසි පිළිවෙලකට හදාගන්න පුළුවන් නම් විනාඩි 2කින් විනාඩියකින් අපිට ඕනි නෝට් එක තෝරගන්න හොයාගන්න අපිට ඉතුරු කාලේ පාවිච්චි කරන්න පුළුවන් පාඩම් කරන්න. ඉතින් මේ සඳහා අපිට ওই 5S වගේ ඕගොල්ලන් ඉස්කෝලේ වලත් කරනව නේද? එන්නේ 5S වගේ ක්‍රම හරි වැදගත් වෙනවා මේ ඕගොල්ලන්ට පාවිච්චි කරන එක gedara උනා. හරි. තව එකක් හිතමුකෝ අපි දැන් ඔන්න පැයක් පාඩම් කරනවා ගණන්. ඊළඟ පැය පාඩම් කරන්නේ විද්‍යාව. එතකොට එක පාඩමක ඉඳලා තව පාඩමකට මාරු වෙන්න යන වෙලාවට අපි කියනවා change over time එකක් කියලා ලීන් වල හැටියට. වෙනස් වෙන්න යන වෙලාව.
ඒතර ඒකත් අපි පොඩ්ඩක් බැලුවොත් රයිට් ගණන් හදලා ඉවර වෙලා විද්‍යාව පාඩම් පටන් ගන්න කොච්චර වෙලා යනවද? රයිට් අපිට විනාඩි 10ක් යනවා ඊළඟ පාඩම් පටන් ගන්න. ඔයාටම බලන්න පුළුවන් ඇයි මට විනාඩි 10ක් ගියේ? එතකොට හිතන්න පුළුවන් මේ පොත් ටික තියන්න යන වෙලාව. ඊළඟ එකේ නෝට්ස් හොයාගන්න යන වෙලාව. ඒ ටිකටනේ අපිට වෙලා ගියේ. අන්න ඒකත් අපිට ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම් මේ පාඩමකින් තව පාඩමක් මාරු වෙන්න යන වෙලාව අඩු කරගන්න වට තවත් වෙලාව ඉතුරු වෙනවා එකතු වෙනවා පාඩම් කරන්න. මේකට කියනවා අපි change over time එකක් කියලා. ඉතින් මේ වගේ අපි කරන්න තියෙන්නේ අපිට අර value added කරන්න තියෙන පාඩම් කරන්න යන වෙලාව අපත යන ඒවා හොයලා ඒවා කොහොමද තව අපි improve කරා නම් ඔයාලට ගොඩක් ඉතුරු වෙනවා පාඩම් කරන්න යන කාලේ. මම ටිකක් දිග උත්තරයක් දුන්නේ මොකක්ද lean කියන්නේ සහ පාසල් යන අය කොහොමද මේකේ තියෙන ඒවා එකක් දෙකක් පාවිච්චි කරන්න කියන එක ගත්තා. හරි නේද? පළවෙනි ප්‍රශ්නෙට. right. ඒ වගේම පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කරන ලොකුම වැරද්දක් තමයි තමන්ගේ කාලය හරියට කළමනාකරණය කරගන්න නැති එක. ඉතින් ඔබතුමාට අපිට මේක පැහැදිලි කරන්න පුළුවන්ද මේ කාලය හරියට කළමනා කරගන්නේ කොහොමද සහ අපිට තියෙන වැඩ හරියට කරන්න කොහොමද කියලා? right good. අපි ලීන් වලින්මනේ උත්තරේ ඔයාලටත් ඕනේ නේද? හරි. එතකොට අපිට කාලය කියන්නේ අපිට පැය 24නේ තියෙන්නේ. ඒක ඔයාටත් 24යි මටත් 24යි ලංකාවේ ඒ ගොඩක් ගන්න කෙනාටත් ඒ කාලෙමයි ඒ නැතුව F ගන්න අයටත් එකම වෙලාව. එතකොට ඔයා කියපු එක හරිම වැදගත් වචනයක්. ඒ තමයි කොහොමද කාලය කළමනා කරගන්නේ කියන එක. අපේ වැඩවලට. right? හැබැයි ඕකේ තව එකක් අපි ඔය එකම හිතන්න ඕනේ. කාලය අපිට කළමනාකරණය කරගන්න පුළුවන්ද කියන එක. කාලය තියෙන පැය 24යි. ඒතර අපි ඇත්තටම කාලය කළමනාකරණය නෙමෙයි අපි කරන්න ඕනි අපේ වැඩ කළමනාකරණය කරගන්න ඕනි කාලයට අනුව. කාලය අපිට කළමනාකරණය කරගන්න අමාරුයි. ඒක අපි පැය 24 වලට 25 කරන්න බෑනේ. 24ම තමයි. ඒතර ඒකට අනුව අපි කියනවා ඔකට කියනවා time management versus task management කියලා. කාල කළමනාකරණයට අනුරූපව කොහොමද වැඩ කළමනාකරණය කරන්නේ? right. එහෙනම් අපි කොහොමද අපේ වැඩ ටික දවස කළමනාකරණය කරගන්නේ? right. ආපු ප්‍රශ්නේ. ඔන්න අපි උදේ 6ට නැගිට්ටා කියමුකෝ. right. එතකොට 6 ඉඳන් අපි මොනවද 7 වෙනකම් කරන්නේ? ඒකට අපි ළඟ plan එකක් තියෙනවා. 7 ඉඳන් 8 වෙනකම් අපි මොකද කරන්නේ? ඒකට plan එකක් තියෙනවා. එතකොට අපි මොනවද අපි කරන්නේ උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදා ගන්නකම් කියන වැඩ set එකක් තියෙනවනේ අපේ වචනෙන් කිව්වද නේද? අන්න ඒ ටික manage කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඔන්න එහෙනම් අපි පාසල් ශිෂ්‍යයෙක් හැටියට කොහොමද කරන්නේ කියන එකට වැදගත්ම දේ තමයි අපිට පැහැදිලි කාලසටහනක් අපි හදාගන්න ඕනේ. මේකට අපි කියනවා lean වල නම් කතා කරනවා standard worksheet කියලා වචනයක්. සම්මත වැඩ පත්‍රිකාවක් කියලා කියනවා. අපි අධ්‍යාපනයට යනකොට ඕක තවත් එකක් කියනවා TTMTT කියලා කියනවා. ඒ කියන්නේ total time management timetable. Total time management timetable. TTMTT කියලා කියන්නේ. හරි. ඒකෙදි කරන්නේ අපේ දැන් උදේ නැගිට වෙලේ ඉඳන් හවස වෙනකන් කාලය හරියටම අපි plan කරගන්නවා. 7 නැගිටින්න 6ට නම් 6 ඉඳන් 7 වෙනකම් මම මොකද කරන්නේ? නැගිටලා මූණ හොදලා ඊටු වැඩ ටික කරලා කාලා ඒක හරියටම ෆික්ස්. ඒතර 7 වෙනකොට ඔයා ඒ ටික ඉවර කරන්න ඕනි. ඒක අපි හරියටම ડોකියුමන්ට් කරලා තිනවා අපේ කාලසටහනේ. අර පන්තියේ තියෙනව නේද ඉස්කෝලේ කාලසටහන? 9 කාලා මේ පාඩම අන්න ඒ වගේ තමයි. ඒතර ඒක දවසම plan කරනවා ඒ ක්‍රමයේදී. හරි. එතකොට ඒකෙදි අපි දානවා right ඔන්න 8 ඉඳන් 8:00 වෙනකන් ඔයා තව රිලැක්ස් වෙනවා. එතකොට 8:00 9:00 මම ක්ලාස් එකට යනවා. 9:00 ඉඳන් යම්කිසි ඉතුරු වැඩ ටික plan වෙනවා. හරි. ඒතකොට 7 හවසට ගෙදර ආවම ඉස්කෝලේ යන දවසක න 3 4 ඔයා දවසේ plan කරනවා මොකද්ද කරන්න කියන්නේ. හරි. මෙන්න මේ time table එකේ වැදගත් ඒවා දෙකක් තියෙනවා. දැන් ඕක මම කිව්වට මෙන්න මේක ඔයා කොලේක plan කරගන්න ඕන. plan කරලා ඒකී අපි බලන්න ඕනි මේ අද දවසේ මම කරපු ක්‍රියාවලින් මොනවද මගේ විභාගෙට වැදගත් වෙන වැඩ ටික සම්බන්ධ වෙන්නේ. උතන තියෙන්න පුළුවන් විභාගෙට ඩිරෙක්ට්ලි සම්බන්ධ නොවන ටික. රයිට්. උදාහරණ නැගිටලා ලෑස්ති වෙනකන් තියෙනවා. ඒකෙන් ලකුණු වැඩි වෙන්නේ නැහැ නේ වගේ. එහෙනම් අපි බලමු මේක කොහොමද අඩු කරන්නේ පැය එක. එතකොට පැය භාගයට ලෑස්ති වෙන්න පුළුවන් නම් හොඳයිනේ. තව පැය භාගයක ඉතුරු වෙනවනේ. ඒක යූස් කරන්න පුළුවන් අපිට පාඩම් කරන්න සඳහා. හරි. ඒතර මේ ටයිම් ටේබල් එකට තමයි හදද්දිත් හොඳ ටෙක්නික්ස් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි පාඩමකට යොදන කාලය. සාමාන්‍යයෙන් උපරිම පැයක් හෝ පැය දෙකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒතර මුළු දවසම එකම දෙයක් පාඩම් කරන්නේ. හරි. අපි 8 ඉඳන් 9 වෙනකන් ගණන් පාඩම් කරොත් ඊළඟට තියෙන්නේ 9 ඉඳන් 10 වෙනකන් වෙන පාඩමක් තමයි දාගන්නේ.
එතකොට 10 ඉඳන් 11 වෙනකන් ඔයා තව පාඩමක් දාගන්නවා. එතකොට දවසේ අර ටික ලස්සන ටයිම් ටේබල් එකක් හදා ගන්නවා වෙන වෙනම පාඩම් ටික කවෙන්න. එතකොට ඔය හිතන්න උදේ තියෙන පැයක් 9 ඉඳන් 10 වෙනකන් ගණන් හදන්න. එතකොට ආයෙ ඔයාට ගණන් හදන්න එන්නේ සමහරට හවස 4 ඉඳන් 5 වෙනකන් පැය තමයි. හරිනේ. එතකොට දවසට ඔයා දන්නවා පැය දෙකක් මම ගණන් වලට යොමු කරලා දිනනවා කියලා. එතකොට මෙහෙම සතියේ ටයිම් ටේබල් එක හදපුවාම ඔයාගේ විභාගෙට ඕනි ඔක්කොම ටික කව වෙලා තියෙන්නත් ඕනි. හරි. එතකොට ගොඩක් වෙලාට ඕගලන් අහන්න පුළුවන් සතියට පැයක් ඇද්ද? දවසට පැයක් ඇද්ද එකක් පාඩම් කරන්න. සහ අපි එක දිගට පැය 4ක් පාඩම් කරලා වෙන සබ්ජෙක්ට් එකට යනවට වැඩිය පැයක් පාඩම් කරලා යන එක ලාභද පාඩුද කියලාත් අහන්න පුළුවන් නේ. ඔයාලට අපිට එන ප්‍රශ්නයක් නේ. ඒකෙත් තමයි අපි පැයක් පාඩම් කරලා ඒ පාඩම නවත්තපුවාම හිතන්නකෝ අපි ආයේ ඒ පාඩම ආය ගන්නෙත් හවසට කියලා. එතකොට අපි හවසට ගන්නකොට අපි උදේ කරපු ටික ආයෙ මතක් කරන්න සිද්ධ වෙනවා. ආයෙ මතක් කරන්න සිද්ධ වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? අපි මෙමරි එකට මොලේට අරක ආයෙ රීෆ්‍රෙෂ් වෙනවා. ආයෙ රීකෝල් කරනවා මෙමරි එක. අර එතකොට අපි එකම දේ නැවත නැවත මතක් කරනකොට මතකයේ තියෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. අපි එක දවසක් යම් කිසි කරලා අපි මාසයකට පස්සේ එක ගත්තොත් මතක තියෙනවද? අඩුනේ. හැබැයි අපි හැමදාම යම් කිසි දෙයක් කරලා මාසයකට පස්සේ ගත්තොත් ඒක මතක තියෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. අන්න ඒක තමයි යෝගේ ටෙක්නික් එක. right? එතකොට මේ total time management time table එකේ පළවෙනි ඩිටම කරන්නේ අපේ වැඩ ටික ලස්සනට බෙදාගෙන හදාගෙන යනවා. එතකොට සතිය අන්තිමට පස්සේ ඔයා නිකම්ම එක මාක් කරන්න බෑ. ඒක අනුව බලන්න ඕනේ මේ සතිය තුල පැය කීයක් මම පාඩම් කරලා තියනවද? වටිනාකම් එකතු කරන ඒවා කරලා තියනවද? අපි දන්නවා පැය තිබිලා තියෙනවා. දවසට පැය 10 නම් 10 වරපා 50ක් තිබිලා තියෙනවා. මේ පැය 50න් පැය කීයක් ඔයා පාවිච්චි කරලා තියනවද ඉගෙන ගන්න. හිතන්න මේ සතියේ තිබ්බ පැය 50න් පැය 30යි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට ඊළඟ සතිය ඔයාටම දාගන්න ඉලක්කයක් මේක පැය 32කට ඊළඟ සතියේම වැඩ කරනවා කියලා. ඊළඟ සතිය දාගන්න මේක 33කට වැඩ කරනවා කියලා. එතකොට සතියෙන් සතිය මොකද වෙන්නේ අපි ඉම්ප්‍රූව් වෙනවා. දියුණුවක් වෙනවනේ. ඒ කියන්නේ අපේ වැඩ කරන්න පහන්සි වෙන පාඩම් කරන්න යන කාලය ටික ටික ඔයා වැඩි කරගන්නවා. right? අන්න ඒ දියුණුවට තමයි අපි කියන්නේ continuous improvement කියලා. නැත්නම් අපි කියනවා lean වලින් නම් කයිසාන් කියලා කියනවා. ඒතර අපිත් හැමදාම continuously improve වෙන්න ඕනි අධ්‍යාපනය. ඒතකොට විභාගේ ලඟ වෙද්දි පාඩම් කරන කාලයත් වැඩි කරලා තියෙනවා. සහ ඒකේ effectiveness එකත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ වගේ විභාගයට හරියටම ફોකස් වෙලා තියෙනවා. එතකොට අන්තිමට විභාග ලඟ වෙනකොට අපිට ඕනි ටික ගොඩාක් දේවල් අපි කවර් කරගෙන ඉවරයි. හරි. ඒ නිසා ආයෙ මම මුලටම ආයෙනවා වගේ එතම අපි පැහැදිලිසි කාලසටහනක් හදා ගන්න ඕනි. මේ විභාගයට තියෙන මාස 3 නම් මාස 3 plan කරලා. right? ඒක තමයි අපි කියන්නේ standard worksheet එකක් තියෙනවා කියලා කියන්නේ. lean වලින් කතා කරන්නේ ওই වචනේ. හරි. එතකොට ඔයාට තියෙන standard worksheet එක කාලසටහනක් ඒක අපි කරනවා විතර නෙමෙයි අපි සතියකට සැරයක් බලනවා ඒක කොච්චර හොඳට ගියාද කියන එක. නිකන් කාලසටහන තිප්පට මදි. ඊට පස්සේ ඊළඟ සතිය plan එකක් ගහනවා. right. ගිය සතියට වැඩිය මේ සතිය මම පැයක් හරි වැඩියෙන් පාඩම් කරනවා කියලා. එතකොට කොහොමද මාසයක් යනකොට පැය සතියට වැඩි කරත් පැය 4ක් වැඩි වෙලානේ. පාඩම් කරන එක නේද? එතකොට මාස දෙකක් යනකොට පැය 8ක් වැඩි කරලා තිනවා. මාස 3ක් යනකොට ඔයා දන්නේම නැතුව කීයක් වැඩි වෙනවද? පැය 12ක් වැඩි වෙලා තියෙනවා. එතකොට හැමදාම වැඩියෙන් දිනු වෙලානේ. අන්න ඒක තමයි continuous improvement එකක් යන්න ඕනේ අපේ අධ්‍යාපනය සඳහා. ඕක හොඳම ක්‍රමයක් ඕගොල්ලන්ට ඒ කියන්නේ ස්ටඩි කරන අයට විභාගයක් වගේ ඇයට ලෑස්ති වෙන්න කොහොමද ඒතන්ට හරියටම ફોකස් කරන්න කියන එක සහ කාල කළමනාකරණය කරන්න කියන එක ඔය ප්‍රශ්නේ. ව්‍යවසායකයෝ කියන්නේ ප්‍රශ්න විසඳනවානේ. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට අපි කොහොමද හරියටම ප්‍රශ්නයක් අඳුනගන්නේ සහ ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ වගේ එනකොට ප්‍රශ්නයක් කියන්නේ පාසෙ සමහරට අපිට ඕගොල්ලන් ප්‍රශ්න දෙක තුනක් තියෙනවනේ. එකක් තමයි විභාගයට එන ප්‍රශ්නනේ. ඒවා එක ප්‍රශ්න જાතිය. මොකද ඒවට තමයි අපි උත්තර දෙන්න තියෙන්නේ. සහ තවත් ටිකක් එනවනේ ඔය දැන් දිනපතා වැඩ කරනකොට හැමදාම උදේට එන ප්‍රශ්න ටික උදේ සහ වැඩ කරද්දි ඒ ප්‍රශ්නත් තියෙනවනේ. ඒවටත් මුහුණ දෙන්න එපයි නේද? එතකොට ඔයා කිව්වාගේ අර මුලින්ම මතක් කරන්නේ ව්‍යවසායකත්වය කියන එක නේද? ව්‍යවසායකයා කියන එක. එතකොට ඒගොල්ලනුත් ඇත්තටම ව්‍යවසායකයා කරන්නේත් මොකක්ද? තමන්ගේ රාජකාරිය කරගෙන යනකොට ඒකටනේ දිනපතා එන ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ඒව විසඳගෙන තව ස්ටෙප් එකක් ඉස්සරහට යන්න ඕනේ. නේ. ඒතකොට හෙට තව ප්‍රශ්න ටිකක් එනවා. ඒකටත් විසඳගෙන ඉස්සරහට යන කෙනානේ හොඳ ව්‍යවසායකත්වයක් කියන්නේ. හරි. ඒතකොට ඒ වගේම තමයිනේ ඕගොල්ලන්ගේ නේද? ස්ටුඩන්ට්ස් ලාගෙත් ඒ වගේ තමයි. හරි. ඒතකොට මේ ප්‍රොබ්ලම් සොල්විං කියන එක එහෙම නැත්නම් ප්‍රශ්න විසඳනවා කියන එක හොඳ ස්ටැටිස්ටිකලි එහෙම නැත්නම් හොඳ ටෙක්නිකල් පැත්තකින් හොඳ ටෙක්නිකල් දැනුමක් තියෙන්න ඕනේ, ස්කිල් එකක් තියෙන්න ඕනේ. හරි.
එතකොට ඉස්සල්ලාම අපි දැනගන්න ඕනි දේ තමයි ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. ඒකනේ වැදගත් වෙන්නේ. මොකද්ද මේ ප්‍රශ්නයක් කියන්නේ? ප්‍රශ්නයක් කියන එක අර්ථ දක්වන්නේ ලීන් වලින් අපි බලාපොරොත්තු වෙන දෙයි දැන් ඉන්න තත්වයයි අතර වෙනස. ඒක තමයි ප්‍රශ්නයක්. උදාහරණයක් කිව්වොත් ඕගොල්ලන්ගේ ඔයා බලාපොරොත්තු වෙනවා ලකුණු 75ක් ගන්න. ඒක තමයි බලාපොරොත්තු වෙන ගන්න. මේ පාර විභාගයට අරන් තින්නේ ලකුණු 50යි. වෙනස කීයද? ලකුණු 25ක් මගේ හිතුවට වැඩිය අඩුයි. හරිද? අන්න ඒක තමයි ප්‍රශ්නේ දැන්. ඒකට අපි ප්‍රශ්නයක් කියන එක අර්ථ දක්වන්නේ අපි යන්න ඕනි කොතනටද? මම දැන් ඉන්නේ කොතනද? ওই දෙක අතර තියෙන වෙනස හරියටම හරි ඔයාලට තේරෙන වැඩි. හරියි. ඕක තමයි ප්‍රශ්නේ. එතකොට මම ප්‍රොබ්ලම් සෝල්ව් කරනවා කියන්නේ මගේ ප්‍රශ්නේ විසඳනවා කියන්නේ අර 25 ලකුණු 25ක් දැන් අඩුයිනේ. ඒ ලකුණු 25 මම කොහොමද ගන්න කියලා ප්ලෑන් කරන එක. ඒකනේ කරන්න ඕනේ. එතකොට ලකුණු 75ක් ගත්තොත් වෙන්න ඕනි දේත් 75ක් ගැනීම. දැන් මම ලකුණු 75ක් අරගෙන තිනවා. ප්‍රශ්නේ ඉවරයි. විසඳුවනේ. හරි. යන්න එතකොට අපි ඉස්සලාම කරන්න ඕනේ මේ ગેප් එක තේරුම් ගන්න එක. හරි. ગેප් එක තේරුම් ගන්න අපිට කරුණු දෙකක් ඕනි වෙනවා. පළවෙනි එක තමයි අපි යන්නේ කොතනටද කියලා දැනගන්න ඕනි. හරි. විභාගෙන් නම් ලකුණු මෙච්චර ගන්න ඕනි. ක්‍රීඩාවක් කරනවා කියමුකෝ අපි ඇත්ලටික් කරනවා කියමුකෝ ඔයා. ඒතර ඔයා කරන ඉසව්ව අනුව තියෙන ඔයාට ગેප් එකක්. ඔයා මීටර 100 නම් දුවන්නේ. ඔයාලගේ ඉලක්කයක් තියෙනවා මම මීටර 100 තප්පර 13 ගේ දුවන්න ඕනි කියලා. ඒක පළවෙනියෙන් තමයි මම යන්නේ කොතනද කියලා දැනගන්න එක. දෙවෙනි එක තමයි දැන් ඉන්නේ කොතනද කියලා දැනගන්න ඕනේ. ඒකට අපි කියනවා කරන්ට් ස්ටේට් එක කියලා. ලීන් වල. ඒක දැන් ඉන්න එක තමයි අධ්‍යාපනයේ කලින් කිව්වොත් මට ගන්න ඕන ලකුණු එකක්. මට දැන් තියෙන්නේ 50යි. තව 25ක් ඕනේ. අපි අර ඇත්ලටික් කරන කෙනා ගමු. එතකොට එයාට දුවන්න ඕනි තප්පර 13කින්. හැබැයි දැන් එයා දුවන්නේ තප්පර 15කින්. ඒක තප්පර දෙකක වෙනසක් තියෙනවා. අන්න ඒ දෙවෙනි එක තමයි අපි දැන් ඉන්න තත්ත්වයේ තේරුම් අරගෙන අර ગેප් එක අඳුරගන්නේ. හරි. ඕක තමයි ප්‍රශ්නයක් විසඳන එකේ පළවෙනි ක්‍රියාව. ඕනිම දෙයක. හරි. ඔන්න එතකොට අපි ප්‍රශ්නේ දැනගන්න ඕනි හරියටම. right. ඊට පස්සේ තමයි අපිට හරියටම පුළුවන් වෙන්නේ උත්තරේ දෙන්න. දැන් ලකුණු 50ක් අරන් තියෙනවනේ ඔයා. බිඳුව නෙමෙයිනේ. ඒතර හරි පළවෙනි දැනකට මට දැන්ට 50ක් තියෙනවා. right. තව ගන්න ඕනේ තව 25යි. එහෙනම් මම මේ 25 ගන්න මම මොනවද කරන්න ඕනි කියලා ප්ලෑන් කරන එක තමයි අපේ හරිම ඊළඟට ගන්න ඕනි ස්ටෙප් එක. ඒතකොට ඔයාට හිතන්න පුළුවන් right තව ලකුණු 25 ගන්න මම තව ගණන් දෙකක් හදන්න ඕනි. හැදුවොත් තමයි මට තව ලකුණු 25 එන්නේ. නැත්තම් තව අපි නොදන්න ප්‍රශ්න තව 3කට උත්තර දෙන්න ඕනි. ඒක කරොත් තමයි ලකුණු 75 ගන්න පුළුවන් කියලා. අන්න එතකොට අර ગેප් එක අඳුරගෙන ඒකට තමයි අපි මොනවාද කරන්න ඕනි කියලා ඇක්ෂන් එකක් ගන්නෙ. right? ඒ ඇක්ෂන් එක තමයි අපි අර කලින් කරපු ටයිම් ටේබල් එකට දාගන්නේ. එතකොට අපි දැන් ඉන්න තත්ත්වය දන්නවා, යන්න ඕනි තත්ත්වය දන්නවා. එතෙන්දි කරන්න ඕනි වැඩ ටික ටයිම් ටේබල් එකට ලස්සනට දානවා. අපි අර ඇත්තටික් කරන කෙනා බලමුකෝ. තප්පර 13න් දුවන්න ඕනේ. දැන් එයා දුවන්නේ 15. තප්පර දෙකක් තව ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. අන්න එතකොට ඒක බලලා තමයි යා කෝච් එක්ක හරි නැත්නම් තමන්ගේ වැඩ ස්පෝර්ට්ස් කරන සර් එක්ක හරි කතා කරලා අන්න ඒ ગેප් එක පුරවන්න එයා ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. ඊටු මාස 3 හරි 4 හරි මොනවද මම කරන්න කියලා. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි එතකොට අපි අර ප්‍රශ්නයක් විසඳනවා කියන්නේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වගේම ස්ටුඩන්ට්ස්ලා ආයි මම මුලින්ම එනවා. ඒතර ප්‍රශ්නයක් කියන එක මොකක්ද කියලා ඉස්සලාම තේරුම් ගන්න ඕනේ. ඒකෙදි කරුණු තුනක් ඕනේ. එකක් තමයි කොතනටද යන්නේ හරියටම හරි. මම කොතනටද මට අවශ්‍ය තත්ත්වය. දෙවෙනි එක තමයි දැන් ඉන්න තත්ත්වය. රයිට්. මම දැන් ඉන්නේ මෙතන. තුන්වෙනි එක තමයි මේක දෙක අතර තියෙන වෙනස. හරියටම හරි වෙනස. එතකොට ඔන්න ඔය තුනම දන්නවනම් අපිට හරි ලේසියෙන් ඉස්සරහට ඇක්ෂන් ටිකක් දාගන්න පුළුවන්. කරන්නේ මොනවද කියලා ප්ලෑන් එකක් හදන්න පුළුවන්. මේ ප්ලෑන් එක හදද්දී ඔයගලන්ට තනියම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই ශාස්ත්‍රය ගැන දන්න ඉන්නවනේ. ගුරුවරයෙක්ගෙන් අහගන්න පුළුවන් මට මේක ගන්න මොකද කරන්නේ. නේද? ඒ වගේ කෙනෙක්ගෙන් අහගෙන ඔයාගේ ප්ලෑන් එක හදන්න පුළුවන්. එතකොට ඒ සර් හරි ඒ මිස් හරි කියලා දෙයි පුතා ඔයාට තව ලකුණු 25 ගන්න මෙන්න මේ විදියට වැඩ කරමු. මෙන්න මේ ගණන් ටික තව ටිකක් ඔයා පාඩම් කරන්න වෙයි. මෙන්න මේ ටික අල්ලගමු කියලා ඒ ටිකත් එක්ක තමයි ප්ලෑන් එක හදන්නේ. එතකොට ඔයා වැඩ කරන්නේ අර ગેප් එක අල්ලන්න. ඒ ප්ලෑන් එකට යනකොට ඔයාට ગેප් එක ටික ටික අල්ල ගන්න පුළුවන් වෙයි. ඒකට ඔයා හැමදාම දිනු වෙලානේ. ඒක ඕක මාස 6ක් විතර කරොත් කොහොමද? ටික ටික ඉම්ප්‍රූව් වෙනවනේ. ඒක තමයි අපි ඔය කන්ටිනියුවස් ඉම්ප්‍රූව්මන්ට් කියලා කතා කරන්නේ. ඒතර ශිෂ්‍යයෙක් වුණාමත් අද දවසේ ලකුණු 50ක් අරන් හෙට දවසේ ලකුණු 100ක් ගන්න එක වැඩිය 50. ඕක ටිකක් 60 කරගන්න ඕනේ. 65 කරගන්න ඕනේ. 75 කරලා ටික ටික ඉම්ප්‍රූව් වෙන එක තමයි අපි කරගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි කියන්නේ අපි ශිෂ්‍යයෙක් හැටියට හැමදාම කන්ටිනියුවස්
ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙන්න ඕනේ. ස්පෝර්ට්ස් කරනවා නම් ඔයා මේ ඉස්කෝලේ එක හරි ඒත් කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් තමයි. අද තප්පර 15ට දිව්වා හෙට 14 මාරකට දුවන්න ඕනේ. අනිද්දා කියන්නේ ඊළඟ මාසේ 14යි. ඒතකොට ටික ටික තමයි ඉම්ප්‍රූව් වෙලා අර කියපු ඉලක්කයට යන්න ඕනේ. මේක තමයි අපි කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් කියලා කියන්නේ. අපි කියනවා ලීන් වලින් නම් කයිසාන් කියලා කියන්නේ ඕකම තමයි. ඔබතුමා හිතනවද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට එයාලා තමන්ගේම බිස්නස් එකක් එහෙම නැත්නම් ව්‍යවසායකත්වයට යොමු වෙන එක හොඳයි කියලා? පාසල් ඇත්තටම මේ කාලේ ඔක තමයි මම හිතන්නේ මේ අහ ප්‍රශ්න වලින් හොඳම ප්‍රශ්නේ වගේ. මොකද මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක නේ ව්‍යවසායකයා කියලා කියන්නේ. ඒතකොට ව්‍යවසායකයා කියන්නේ බිස්නස් එකක් කරන කෙනාම නෙමෙයි. හරි? එතකොට අපිට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ව්‍යවසාය කියන්නේ මයින්ඩ්සෙට් එකක් නේ. අපි කතා කරනවා හිතන විදිහක් නේ. හරි? එතකොට ව්‍යවසායකත්ව මනසක් ගැන කතා කරන්නේ. එතකොට පාසල් ශිෂ්‍යයෙක් හැටියටත් ඇත්තටම මේ ව්‍යවසායකත්ව මනසක් තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මොකක්ද ව්‍යවසායත්ව මනසක් කියන්නේ පාසල් යන කාලේ මුදල් හම්බ කරනවා කියන එකම නෙමෙයි. හරි? එතකොට ව්‍යවසාය මනසක් කියන්නේ කොහොමද අපිට තව දවසෙන් දවස ඉස්සරහට ගිහිල්ලා අපි කරන වැඩවලට වටිනාකමක් එකතු කරගෙන ඉස්සරහට යන්නේ කියන එක තමයි ව්‍යවසායකත්වයක් කියන එකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි කොහොමද දවසෙන් දවස ඉම්ප්‍රූව් වෙන්නේ? අපේ මනස කොහොමද හදාගන්නේ? ගැටලු निराකරණය කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක. ඒතකොට එතෙන්දී ඔයා කියපු කරුණු එක මම ව්‍යවසායත්වයේ දෙපැත්තකට කඩලා කතා කරනවා. එකක් තමයි අපේ ශිෂ්‍යයෙක් හැටියට ව්‍යවසායකත්වයේදී අපි කොහොමද මනස හදාගන්නේ අලුත් දේවල් කරලා නැත්නම් අපිට එන ප්‍රශ්න වලට උත්තරයක් හොයාගෙන ඉස්සරහට යන්නේ. ඒක තමයි ව්‍යවසායකත්වයේ පළවෙනි කොටස. දෙවෙනි එක තමයි ඕගොල්ලන් කිව්වා වගේ කොහොමද මේක හරහා අර බිස්නස් කියන කොටසට සම්බන්ධ එකක් තියෙන්නේ. ඒ කියන්නේ නැත්නම් මුදල් හොයනවා කියන එක නේද? අනිත් පැත්තේ හපු එක අපි සාමාන්‍ය මතයේ තියෙන ඕක තමයි. අන්න ඒ පැත්තට කොහොමද අපි ටික ටික දායක වෙන්නේ කියන එකත් වැදගත්. එතකොට මෙතන අහන් ඉන්න අයටත් මේ ශිෂ්‍යයෝ හැටියට බිස්නස් කරන්න ඕනිද කියන එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හොඳ නෑ. ළමයි කරන්න ඕනි. පුළුවන් තරම් ફોකස් කරන්න ඕනි අධ්‍යාපනයේ විතරයි කියන එකක් තියෙනවා. නමුත් අපි බැලුවොත් දැන් ලෝකේ ඕගොල්ලන් ඉන්න තැන. හරි දැන් ඇවිල්ලා තියෙන සෑහෙන දියුණු වෙච්ච ලෝකෙකනේ ඔන්ලයින් ඒව ඕන තරම් තියෙනවා. ඒතර මේකම අපිට ඔළුව මයින්ඩ් එක හදාගන්න පුළුවන් කොහොමද මේ අලුත් දේවල් කරන්නේ සහ ඒක අධ්‍යාපනයට සම්බන්ධව. මම උදාහරණයක් කියන්නකෝ. දැන් ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ ඕගොල්ලන් ඉගෙන ගන්න ගණිතය. ඔන්න පාඩම හිටියට අපි පාඩම් කරනවා. මොකද විභාගෙට එන හින්දා. දැන් ඔය ගණිතය ඉගෙන ගන්න එකට පුළුවන් ද ඔන්ටර්ප්‍රනර්ෂිප් එක හැටියට ගන්න. හොඳටම ගන්න පුළුවන් උදාහරණයක් තමයි දැන් ඔයාම පටන් ගන්නවා මේ ගණිතය උගන්වන්න YouTube channel එක. හරි? එතකොට දැන් ඔයා කරන්නේ ඔයා ඉගෙන ගත්ත පොඩි ගාණක් channel එකක් වගේ එකක් පටන්ගෙන ඒකේ ඉන්න අයට පොඩ්ඩක් කියලා දෙනවා. හරි? අර ටීචර් ඔයාට ඉගෙනුවක් කරන හැටි ඒක ඔයා දැන් කියලා දෙන YouTube channel එක කරා. ඒක ඕකේ කරුණු දෙකක් වෙනවා. එකක් තමයි අපි සාමාන්‍ය කියන වැඩියෙන්ම ඉගෙන ගන්න ශිෂ්‍යයා නෙමෙයි ගුරුවරයා කියලා. උගන්නන කෙනා තමයි වැඩියෙන්ම ඉගෙන ගන්න. එතකොට ඔයාට අර ටීචර් කෙනෙක්ගෙන් ඉගෙනගෙන ඒක ආයේ උගන්නන්න වුණොත් ඔයා ඒක සෑහෙන්න ඉගෙන ගන්න එපයි. ඒ සෑහෙන්න ඉගෙන ගන්න. කියන්නේ තව කෙනෙකුට උගන්නන්ති මම ඉස්සෙල්ලා හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒතකොට තව කෙනෙකුට උගන්නන්න ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයා වෙනදාට වැඩි ඉගෙන ගන්න එක වැඩි කරගන්න වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? ඒ channel එක කරන කෙනා improve වෙනවානේ. ඔයාට හොඳ ගණිත දැනුමක් එනවා. ඒක තමයි පළවෙනි එක. හැබැයි මේ channel එක හරහා යනකොට තවත් වාසියක් එනවානේ. ඒ තමයි channel එකේ subscribersලා වැඩි වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඒකත් තරහා අපි කියන monetize කරගෙන ඒකේ මුදලක් හම්බ කරන level එකට එන්නත් පුළුවන්. ඒතර ඔය දෙපැත්තකින් දිනු වෙලා එකක් තමයි වගේ දැනුම වැඩි වෙනවා. ඒක හරහා ඕනනම් අර කලින් කිව්වා වගේ මුදල් එන ක්‍රමයකට යන්නත් පුළුවන්. ඒතකොට වැඩ දෙයක් වෙලා හැබැයි අපි ශිෂ්‍යයෙක් හැටියට ඒකෙන් වැඩි ලොකුම වාසිය තමයි වගේ දැනුම වැඩි වෙනවා. ඔයා පාඩම් කරනවා. මෙතන හරියට ප්‍රසන්ට් කරන්න ඕනි channel එකේ. ඒතර ප්‍රසන්ට් කරනකොට මොකද වෙන්නේ? ප්‍රසන්ට් කරන ස්කිල් එක හැදෙනවානේ. කමියුනිකේෂන් ස්කිල් කියන්නේ ඒක අපේ නිකම්ම හැදෙනවා. ප්‍රසන්ටිං ස්කිල් හැදෙනවා. දැනුම වැඩි වෙනවා. ඉතින් ඒක තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් කියලා පාසල් යන කාලේ කරන්න ඕනේ. ඒතර කන්ටෙන්ට් ටිකක් රයිට් කරලා දෙන්න පුළුවන් වෙන කෙනෙකුටනේ. ඒතර කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙනකොට මොකද වෙන්නේ? ඒ ස්කිල් එක වෙනකොට ලියීමේ හැකියාව නේද වැඩි වෙන්නේ. ඒ ලිවීමේ හැකියාව හරි වැදගත් නේද විභාගෙට ගියාම. දැන් විභාගේ පාස් වෙන්නේ දැනුමම තියෙන කෙනා විතරක් නෙමෙයි. විභාගේ පාස් වෙන්නේ කවුද? දැනුම ඒ ලබා දෙන කාලය තුලදී හරියට ලියන්න පුළුවන් කෙනාට. ඒ කියන්නේ තමන්ගේ දැනුම අර දීලා තියෙන කාලය තුලදී ප්‍රදර්ශනය කරන්න පුළුවන් කෙනාට තමයි විභාගේ පාස් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඔක්කොම දැනුම තියාගෙන අර පැය තුනේ ලියා ගන්න බැරුණොත් විභාගේ පාස් නෑනේ. ඒතර අපිට කියන්න බෑනේ මට හොඳ දැනුමක් තියෙනවා කියලා. ඒතර කවුද විභාගේ පාස් වෙන්නේ? හොඳටම විභාගෙට මූණ දෙන කෙනා ලියන කෙනා. ඒතකොට ඒ ස්කිල් එක කොහෙන්ද හැදෙන්නේ?
වට අර වගේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වුණොත් ඔන්ටර්ප්‍රනර්ෂිප් එකත් හැදෙන ගම වගේ ස්කිල් එකක් හැදෙනව නේද හොඳට ලියන්න. ඒ ස්කිල් එකට භාවිතා කරන්න පුළුවන් විභාගෙටත් උත්තර ලියන්න. අන්න ඒක තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ. පාසල් ළමයට තියෙන ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ අන්න ඒක. ඒකට අපි තවත් එකක් කරන් යනවා. ඔයාගේ වැලියු ඇඩඩ් දෙයක් කරනවා. ඒක කිරීම තුලින් ඔයාට සපෝට් එකක් ලැබෙනවා. ඔයාගේ අධ්‍යාපනයට. අන්න ওই දෙපැත්තටම තියෙන්න ඕනි පාසල් ශිෂ්‍යයෙක් ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක වැඩි දියුණු කරද්දි. එතකොට අන්තිමට වෙන්නේ මොකද? ඔයාගේ පාසල් විභාගය කරලා පාසලෙන් එළියට යනකොට ඔයා තව ස්කිල් දෙක තුනකුත් හදාගෙන නේද ඉස්සරහට ගිහලා මොනවද කරන්න කියලා. ඔයාට YouTube channel එකක් හොඳට කරන්න පුළුවන්. මොකද ඒ ස්කිල් එක නිකම්ම හැදිලා. වෙන හොඳට කතා කරන්න පුළුවන් නේ. එතකොට දෙපැත්තෙම ඔයා දිනුනේ. අර පැත්තේ විභාගෙත් හොඳ ලකුණු අරගෙන මේ පැත්තෙන් තවත් ස්කිල් එකක් හදාගෙනම තමයි අධ්‍යාපනයෙන් එළියට එන්නේ. ඒ කියන්නේ හොඳ වැදගත් යමක් කළ හැකි පුරවැසියෙක් හැටියට ඕගොල්ලන් ඉස්සරහට එනවා. ඒක තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක තමයි කියන්නේ පාසල් ශිෂ්‍යෝ හැටියට. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ වීඩියෝ එක එකතු වෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔබතුමාට අවසාන වශයෙන් දෙන්න තියෙන උපදෙස් මොකක්ද? හොඳ ප්‍රශ්නයක් නේද? පට දෙන්න තියෙන වැදගත්ම දේ තමයි right. අපි හැම වෙලේම හැමදාම ලර්නින් කියන එක ඉගෙන ගන්නවා කියන එක අතහරින්න එපා කියන එක. ඒ කියන්නේ ඒක ඔයාගේ විභාගෙට රිසල්ට්ස් එකකට ආවත් නැතත් අධ්‍යාපනය කියන එක නවත්තන්න එපා. ඒක තමයි වැදගත්ම දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ හේතුව දැන් අපි විභාග රිසල්ට්ස් අරගෙන ඔය අත ඇරියොත් ලෝකේ ඊට වැඩිය සෑහෙන ස්පීඩ් එකෙන් යනවනේ. ඒකට අපි කොච්චර හොඳ ලකුණු අරගෙන අපි ඉගෙන ගන්න එක නැවැත්තුවොත් හෙට දවසේ වෙනකොට අපි අවුට්ඩේටඩ් වෙයි. ඔයගොල්ලන් තියෙන තැන නැති වෙයි. ඒ නිසා ඔයා විභාගේ තිබ්බත් නැතත් ඒකේ මොන ලකුණු ගත්තත් ඉගෙන ගන්නවා කියන එක නවත්තන්න එපා. ඒක ඉගෙන ගන්නත් ඕනේ. මොකද අලුත් දේ ඉගෙනගෙන ඒ ටික ඔයා ගන්න ඕනේ. ඒ ටික තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ අපි අනාගතයේ මේ ලංකාවේ බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නිකම්ම රටට අපි කියන වැඩදායි පුද්ගලයෙක්ව බිහි කිරීමම නෙමෙයි. ඒ වැඩදායි කියන එක අපිට දායක වෙන්න ඕනි රටත් දියුණු කරන්න. ඒ නිසා අපි හිතන්න ඕනි දැන් අපි හිතන්න ඕනි ඕගොල්ලන් මම මේ පාසල් අධ්‍යාපනය ඉවර කරලා නැත්නම් මේ යුනිවර්සිටි එක ඉවර කරලා මොන ජොබ් එකටද යන්නේ කියලා නෙමෙයි. ඒ කාලේ ඉවරයි. ඔයා අපි හිතන්න ඕනි මම මේ අධ්‍යාපනය කරලා මේ විභාගේ පාස් වෙලා මේ රටේ තියෙන මොන ප්‍රශ්නේද මට විසඳන්න පුළුවන්. right නැත්නම් කස්ටමර්ස්ලාට තියෙන මොන ප්‍රශ්නේද මට විසඳන්න පුළුවන් මම කොහොමද අලුත් opportunities හදන්නේ කියන එක තමයි හිතන්න ඕනේ. අන්න ඒ mindset එක එන්නේ continuous learning එක තුලින්. ඒ නිසා ඔයා ප්‍රශ්නෙටම කියන්නේ විභාගේ ලකුණු මොකක් වුණත් අධ්‍යාපනය ඉගෙන ගන්න එක නවත්තන්න එපා. අපිට අලුතෙන් AI ඇවිල්ලා තියෙනව නේද? අලුතෙන් කොච්චර දේවල් එනවා. තා ඉස්සරහට අපි හිතන්නේ නැති ඒවා එන්න පුළුවන්. ඉතින් ඒවත් එක යන්න නම් අපිට ලෝකෙට ලෝකෙ ඉස්සරහට යන තරුණ පිරිසක් ඕගොල්ලන්ගෙන් ඕනේ. ඒ නිසා ලෝකේ බලාපොරොත්තු වෙන දැනුම ඕගොල්ලන් ගන්න ඕනේ. ඒක පාසලෙන් ලැබුණේ නැතත් දැනුම ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක නවත්තන්න එපා. ඒතකොට අර පාසලෙන් ලැබෙන දැනුමෙන් විතරක් ඉන්න එපා. තව හැම්පැදෙනීම දැනුම හොයන්න. ඉන්ටර්නෙට් එකෙන් වෙන්න පුළුවන්, තව යාළුවන්ගෙන් වෙන්න පුළුවන්, ගුරුවරුන්ගෙන් වෙන්න පුළුවන්. ඒ දැනුමත් එක්ක ඉස්සරහටම ගිහිල්ලා පාසලෙන් නැත්තම් යුනිවර්සිටි එකෙන් එළියට එන්න ඕනි. ජොබ් එකක් මොන ජොබ් එකටද මම යන්නේ කියන්න නෙමෙයි මොන ප්‍රශ්නේද මම මේ රටේ තියෙන විසඳන්න තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න මම කොහොමද දායකත්වයක් දෙන්නේ. අන්න ඒක තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් කියලා කියන්නේ. අන්න ඒ වගේ පුද්ගලයෝ තමයි ඉස්සරහට හැදෙන්නත් ඕනි. ඒක කට්ටිය තමයි ඔයගොල්ලන්ගෙනුත් ඉස්සරහටත් අපිටත් වැදගත් වෙන්නේ. සහ ලංකාව දියුණු වෙන්නත් අවශ්‍ය වෙන්නේ මේ වගේ කට්ටිය. ඉතින් ඒ නිසා තුන්වෙනි වතාවට මම කියන වගේ ප්‍රශ්නෙට තුන් පාරක් මම මේ කියන අවසාන උත්තරේ ඒ තමයි ඉගෙන ගන්න එක නවත්තන්න එපා. විභාගේ පාස් වුණත් නැතත් ඒක දිගටම කරගෙන යන්න ගිහිල්ලා අර රට ඉස්සරහට ගෙනියන්න පුරවැසියෙක් බවට පත් වෙන්න ඒක තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් මයින්ඩ් එකක් තියෙන පුද්ගලයෙක් හැටියට ඉස්සරහට එන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ ඔයාගේ අහපු ප්‍රශ්නෙට. ඉතින් අද දවසේ අවසාන ප්‍රශ්නය වශයෙන් මම අහලා තියෙනවා ඔබතුමාට ඕනම ප්‍රශ්නයකට තත්පර 20ක් ඇතුළත උත්තර දෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබතුමා අපේ මේ රටේ ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් වුණොත් ලීන් මැනේජ්මන්ට් වලට අනුව ඉස්සෙල්ලාම වෙනස් කරන දේ මොකක්ද? සෑහෙන අමාරු ප්‍රශ්නයක් ඇහුවේ නේද? වුණොත් මොකක්ද කියලා දෙන්නේ තමයි අහන්නේ. බං පළවෙනියටම දකින්න දේ තමයි ඩිසිප්ලින් එක හදනවා කියන්නේ. ඒ කියන්නේ ඕනම රටක මේ සාර්ථකත්වයේ තියෙන්නේ ඩිසිප්ලින් එක මත. ඒකට ඒ ඩිසිප්ලින් එක එන්නේ ශිෂ්‍යයන්ගෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. එතකොට අපි කියනවා කියමනක් තියෙනවා රටක් වෙනස් කරන්න ඕන නම් අවුරුදු 13ක් ඇති කියලා. ඇයි ඒ 13ක් ඇති කියන්නේ? එකේ පන්තියට එන ශිෂ්‍යයා 13 වසරේ එළියට එන්නේ. එතකොට අපිට අවුරුදු 13ක් හොඳ ඩිසිප්ලින් එකක් දීගෙන යන්න පුළුවන් නම්
එයා අර 13 වසරෙන් එළියට එන්නේ හොඳම ඩිසිප්ලින් තියෙන එක. ඒ නිසා හරි අමාරු ප්‍රශ්නයක්. හැබැයි පළවෙනි දේ තමයි හඳ පාසල තුලින්ම හොඳ ඩිසිප්ලින් එකක් තියෙන ශිෂ්‍යයෙක් ඇති කරන එක. හැබැයි ඒක තියෙන තරම් ලේසි නෑ. ඒ සඳහා ගොඩක් ටූල්ස් අපිට ඕනි වෙයි භාවිතා කරන්නනේ. හරියට වැඩ කරන එක, කාලසටහනට වැඩ කරන එක, ටයිම් එකට වැඩ කරන විදිය, විනය පාවිච්චි කරන එක. ඒ වගේ ගොඩක් දේවල් කරන්න වෙයි. ඒ සම්බන්ධයෙන් වෙනම එකක්. නමුත් අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන හොඳම උත්තරේ ඒ තමයි. ඩිසිප්ලින්ලි මිනිස්සු තමයි ඩිසිප්ලින්ඩ් ප්‍රොසෙස් හදන්නේ. ඩිසිප්ලින්ඩ් ප්‍රොසෙස් තමයි ඩිසිප්ලින්ලි රටක් හදන්නේ. ඩිසිප්ලින් රටවල් තමයි දියුණු වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක පටන් ගන්න ඕන කාගෙන්ද? මගෙන් තමයි ඉස්සලා. මම කියන්නේ නේ අපේ හැම කෙනාගෙන් පටන් ගන්න ඕනි. ඒ මම වෙනස් වුණොත් මම කියන්නේ අපි ඔක්කොම යනකොට මම වෙනවනේ. ඒතර අපි ඔක්කොම වෙනස් වෙනවා. අපි ඔක්කොම වෙනස් වුණොත් වෙන්නේ ඩිසිප්ලින් වුණොත් අපේ ගම වෙනස් වෙනවා ඩිසිප්ලින්. ඒතකොට අපේ නගරය වෙනස් වෙයි. අපේ දිස්ත්‍රික්කය වෙනස්ලා අන්තිමට රටම ඩිසිප්ලින් රටක් බවට පත් වෙයි. ඉතින් එතනට තමයි යන ගමන යන්න තියෙන්නේ. ඔක තමයි මම හිතන්නේ වෙනස් කරන්න try කරන්න. බලමු. කොහොමද හොඳ වැදගත් උත්තරයක්. හරි අමාරුම ප්‍රශ්නේ මම ඉර කරේ අන්තිමට වෙයිද. thank you. ඉතින් අද දවසේදී අපිට ගොඩක් දැනුම බෙදා දුන්නට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක ඉදිරියට වැඩ කරන්න එකතු වෙන්න කියලා ඔබතුමාට ආරාධනා කරනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකේදී මං වගේම ඔයත් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්ත දේවල් වගේම ඔයාට මෙතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.